ඔබ ඔහුව දන්නවා. අන්තර්ජාලය භාවිතා කරන ඕනෑම කෙනෙක් මේ මුහුණ එක වතාවක් හෝ දැකලා තියෙනවා. කැමරාව ඉස්සරහා පිස්සීම වගේ කෑ ගහන බල්ලෙක් වගේ බුරන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්න ලෑස්ති මේ තරුණයා අද මුළු ලෝකෙම හඳුන්වන්නේ ආෂෝ ස්පීඩ් කියන නමින්. මිලියන ගණන් මිනිස්සු ඔහු දකින්නේ අන්තර්ජාලයේ ඉන්න ලොකුම විහිළුකාරයෙක් විදිහට. සමහරුන්ට ඔහු වීරයෙක්, තවත් සමහරුන්ට ඔහු විලුවක්. නමුත් මේ කෑ ගහන hina වෙන මුහුණ පිටපස්සේ හැංගිලා තියෙන සැබෑම කතාව ඔයා දන්නවද? මේ විනෝදාත්මක චරිතය ඇතුළේ ජීවත් වෙන අසරණ තරුණයෙක් ගැන ඔයා දන්නවද? අද අඳුරු සත්‍යයෙන් අපි කතා කරන්නේ අන්තර්ජාලය හොල්ලපු ආෂෝ ස්පීඩ්ගේ සිනහ පිටපස්සේ හැංගවුණු කඳුළු සහ අලගරේ පිරුණු ඒ සැබෑ ජීවිත කතාව ගැන. මේ කතාව අවසන් වෙද්දී ඔයා ඔහු දිහා බලන කෝණය අනිවාර්යයෙන්ම වෙනස් වෙයි. ඔහුගේ සැබෑ නම ඩැරන්ට් වොට්කින්ස් ජූනියර්. ඔහු ඉපදුනේ 2005 ජනවාරි 21 වෙනිදා ඇමරිකාවේ ඔහියෝ ප්‍රාන්තයේ සින්සිනාටි කියන නගරේ. ඩැරන්ගේ ළමා කාලය අද ඔහු ගත කරන ලක්ෂරි ජීවිතයට වඩා සම්පූර්ණයෙන් වෙනස්. ඒක කටුකයි වේදනාකාරී. ඔහුගේ පවුලට ලොකු ආර්ථික දුෂ්කරතා තිබුණා. ගොඩක් දවස්වලට කැම්බීම් පවා හරියට තිබුණේ නැහැ. පවුලේ ප්‍රශ්න නිසා ඔහුගේ දෙමව්පියන් නිතරම රණ්ඩු වුණා. මේ අඳුරු පරිසරය ඇතුලේ පුංචි දැරන්ට දැනුනේ ලොකු තනිකම. සමාජයෙන් කොම් වෙලා අනාගතය ගැන කිසිම බලාපොරොත්තුවක් නැතුව තමයි ඔහු හැදී වැටුනේ. ඉස්කෝලේ යන කාලේ ඔහුට ගොඩක් යාළුවෝ හිටියේ නැහැ. පාසලේ අනිත් ළමයි ඔහුව ගණන් ගත්තේත් නැහැ. මේ හුදකලාකම් මකා ගන්න ඔහු තෝරගත්ත එකම විසඳුම. ඒ තමයි වීඩියෝ ගේම්ස්. ගේම් එකක් ප්ලේ කරනකොට ඩැරන්ට තමන්ගේ සැබෑ ලෝකයේ තියෙන ප්‍රශ්න ඔක්කොම අමතක වුණා. ඒ අතාත්ත ලෝකයේ ඇතුලේ ඔහුට ඕනෑම කෙනෙක් වෙන්න පුළුවන්කම තිබුණා. ඒක හරියට අඳුරු කාමරයකට වැටුණු එකම ආලෝක කිරණයක් වගේ. 2016 අවුරුද්දේ ඩැරන්ට වයස අවුරුදු 11. ඔහු තීරණයක් ගන්නවා තමන්ගේම කියලා YouTube channel එකක් පටන් ගන්නවා. ඔහු ඒකට නම තියන්නේ ආෂෝ ස්පීඩ් කියන. තමන්ගේ පරණ කම්පියුටරෙන් කිසිම ක්වොලිටියක් නැති කැමරාවකින් ඔහු NBA 2K ගේම් එක ප්ලේ කරන ගමන් වීඩියෝ අප්ලෝඩ් කරන පටන් ගත්තා. හැබැයි හැමෝම හිතනවා වගේ ඔහු එකපාරටම ජනප්‍රිය වුණේ නැහැ. අවුරුදු ගාණක් තිස්සේ ඔහු වීඩියෝ දාද්දි ඒව බලන් හිටියේ කිහිප දෙනෙක් විතරයි. සමහර දවස්වලට ලයිව් ස්ට්‍රීම් එක බලන් හිටියේ දෙන්න තුන් දෙනෙක්. ඒත් ඔහු උත්සාහයක් ඇරියේ නැහැ. මේ අතරේ පවුලේ ආර්ථික ප්‍රශ්න තවත් දරුණු වුණා. ඩැරන්ට සිද්ධ වුණා පාසල් යන ගමන් රස්සාවක් කරන්න. ඔහු වැඩිහිටි නිවාසයක කැම් බෙදෙන කෙනෙක් විදිහට වැඩ කළා. උදේ ඉඳන් හවස වෙනකන් මේ මහන්සි වෙන රස්සාව කළා. ගෙදර ඇවිත් රැ වෙනකන් ලයිව් ස්ට්‍රීම් කළා. 2020 අවුරුද්දේ ලෝකම කොරෝනාව සංකේතයට ගොදුරු වෙලා හැමෝම ගෙවල් වලට කොට වුණා. මේ කාලේ තමයි ඩැරන් තමන්ගේ ජීවිතයේ ලොකම තීරණය ගත්තේ. අන්තර්ජාලය ඇතුලේ මිනිස්සුන්ට විනෝදය අවශ්‍ය වෙලාම තිබුණ මේ කාලේ තමන්ගේ channel එක කොට දාගන්න මේක තමයි හොඳම අවස්ථාව කියලා ඔහු තේරුම් ගත්තා. ඔහු රස්සාවෙන් ආයෙත් වුණා. මුළු කාලෙම YouTube වෙනුවෙන් කැප කළා. ඒත් ප්‍රේක්ෂකයින්ව ආකර්ෂණය කරගන්නේ කොහොමද? සාමාන්‍ය විදිහට ගේම් ප්ලේ කරාට මිනිස්සු බය නැහැ කියලා ඔහු තේරුම් ගත්තා. එතෙන්දි තමයි ඩැරන් වොට්කින්සන් කියන සාමාන්‍ය ළමයා මේ ගිහින් අද අපි දකින පිස්සු ආෂෝ ස්පීඩ් කියන චරිතය උපදින්න. ඔහු සාමාන්‍ය රාමුවෙන් පිටපැන්න. ලයිව් ස්ට්‍රීම් එකේදී ගේම් එකක් පරාද වුණාම ඔහු සාමාන්‍ය විදිහට දුක් වෙන්නේ නැහැ. ඒ වෙනකොට ඔහු කැමරාව ඉස්සරහට ඇවිත් කෑ ගැහුවා, බොඩු පොලේ ගැහුවා, අමුතු විදිහට ඇඬුවා, බල්ලෙක් වගේ බිරුවා. මිනිස්සු මේ අමුතු හැසිරීමට පුදුමාකාර විදිහට ආකර්ෂණය වුණා. TikTok කියන වේදිකාව මේ කාලේ වේගයෙන් ජනප්‍රිය වෙමින් තිබුණේ. ඩැරන්ගේ මේ පිස්සු වල ක්ලිප් TikTok එකේ වෛරල් වෙන්න පටන් ගත්තා. ඒක රැකීම වගේ ඔහුගේ සබ්ද ලක්ෂ ගණනකින් වැඩි වෙන්න පටන් ගත්තා. 2021 වෙද්දී දවසකට ලක්ෂයකට වඩා සබ්ස්ක්‍රයිබ්ලා හොට එකතු වුණා. ඔහු අන්තර්ජාලයේ ඇල්ගොරිතම් එක හරියට තේරුම් අරගෙන හිටියා. මිනිස්සුන්ට ඕනේ මොකද්ද? ඒක ඔහු දුන්නා. ටෝකින් බේන් ගේම් එකත් එක්ක කරන විහිළු මේ හැමදේම ඔහුව ලෝකයේ ජනප්‍රියම ස්ට්‍රීමර් කෙනෙක් බවට පත් කරා. තුප්පච්චමේ පතරම හිටියේ ඩැරන් අවුරුදු 17ක් වෙද්දී මිලියන් ප්‍රති බවට පත් වුණා. තමන්ගේ අම්මට අලුත්කයක් කරන් දුන්නා. තමන්ට ඕන වාහනයක් ගන්න හොට පුළුවන් වුණා. කතාව එතනින් ඉවරනා නම් කොච්චර ලස්සනද? නමුත් මාලෝකයේ පිටිවසම ලොකු අඳුරක් තියෙනවා. කීර්තිය සහ සල්ලි කියන්නේ හැම ප්‍රශ්නයකටම උත්තරේ නෙවෙයි. මිලියන ගණනක මිනිස්සුන්ගේ අවධානය දිනා ගන්න එක ලේසි වැඩක් නෙවෙයි. ඒ අවධානය දිගටම තියාගන්න නම් ඩැරන්ට සිද්ධ වුණා හැමදාම තමන්ගේ පිස්සු වැඩවලට සීමාව පයින්න. ඔහු තමන්ම හදාගත්තු චරිතයේ ඔහුම හිරකාරයෙක් වුණා. මිනිස්සුන්ට ඕනේ ඩැරන්ව නෙවෙයි අර කෑ ගහන විහිළු කරන ස්පීඩ් එක. මේ පීඩනය ඔහුව ලොකු වැරදි වලට තල්ලු කළා. කාන්තාවන්ට අපහාස වන අන්දමින් ප්‍රකාශ කිරීම, අන් අයට බැනවැදීම වගේ දේවල් නිසා 2021 දෙසැම්බර් මාසයේදී ට්විච් ආචනයේ ඔහු තමන්ගේ වේදිකාවෙන් සදහටම බෑන් කළා. ඒක ඔහුගේ ගමනට ලොකු පහරක් වගේ වුණා. ඔහු YouTube හරහා දිගටම ගමන ගියා. නමුත් අන්තර්ජාලයේ ජනප්‍රියත්වයේ එක්කෙන දරුණුම අත්දැකීමට ඔහුට මුහුණ දෙන්න සිද්ධ වුණා. කවුරු හරි පුජ්‍යලෙක් අන්තර්ජාලය හරහා බොරු පැමිණිල්ලක් කළා ආයුධ සන්නද්ධ පොලිස් කණ්ඩායමක් ස්ටීමර් එකක ගෙදරට යවන එක මේක ඉතාම භයානක අපරාධයක්. ආෂෝ ස්පීඩ් මේ තත්ත්වයට කිහිප වතාවක්ම මුහුණ දුන්නා. එක දවසක් ඔහු ලයිව් ස්ට්‍රීම් කර ඉද්දී ලොකු ආයුධ අරගත්ත පොලිස් නිලධාරීන් එකපාරටම ඔහුගේ කාමරයට කඩා පැනලා ඔහු බිම සමතලා කරලා අත්අඩංගුවට ගන්නවා මුළු ලෝකෙම බලාගෙන හිටියා.
තමන්ගේම ගෙදර තමන්ගේම ආරක්ෂාව ගැන ඔහුට එදා තිබුණ විශ්වාසය සම්පූර්ණයෙන්ම මිදවැට. මේ මානසික පීඩනය වගේම ඔහුට ශාරීරිකවත් ලොකු වන්දියක් ගෙවන්න සිද්ධ වුණා. 2023 අවුරුද්දේ ඔහු ජපානයට ගිය වෙලාවක ඔහුට අතිශය දරුණු හිස එකකමක් හැදෙනවා. මේකෙන් එන වේදනාව කොච්චර දරුණුද කියනවනම් ඒක හඳුන්වන්නේ දීනසා ගැනීමේ හිස රදේ කියලා. රෝහල් ඇඳක හැසිදිමිලා ජීවිතයත් මරණයත් අතර සටන් ගන්න ඔහුගේ වීඩියෝවක් අන්තර්ජාලයට නිකුත් වුණා. එදා ඒ වීඩියෝවෙන් දැක්කේ අර කෑ ගහන විහිළු කරන ආයිෂෝ ස්පීඩ්ව නෙවෙයි. එදා මුළු ලෝකෙම දැක්කේ වේදනාවෙන් අඬන අසරණ වුණ ඩැරන් හොට්කින්ස් කියන 18 වැනි තරුණයව. තමන්ගේ ජීවිතයේ අවසානයේ මේක වේ කියලා ඔහු එදා ගොඩක් බය වුණා. වාසනාවකට ඔහු එකෙන් සුවය ලැබුවා. නමුත් මේ සිදුවීම් මාලාව අපිට පෙන්වන්න කරන්නේ මොකද්ද? ආයිෂෝ ස්පීඩ්ගේ කතාව කියන්නේ නිකන් අන්තර්ජාලයෙන් සල්ලි හොයපු කොල්ලෙක්ගේ කතාවක් නෙවෙයි. ඒක ඊට වඩා ගැඹුරු. දුප්පත්කමෙන්, තනිකමෙන් සහ සමාජයෙන් කොමුවීමෙන් ගැලවෙන්න මේ තරුණයා තමටම වෙස්මුණක් නිර්මාණය කරගත්තා. ඒ වෙස්මුණ ඔහුට සල්ලි ගෙනාවා, කීර්තිය ගෙනාවා, ලෝකෙම අවධානය ගෙනාවා. හැබැයි ඒ වෙනුවෙන් ඔහුට තමන්ගේ නිදහස, තමන්ගේ මානසික සාමය සහ තමන්ගේ සැබෑ අනන්‍යතාවය අප ගන්න සිද්ධ වුණා. ඔහු අන්තර්ජාල ඇල්ගොරිතම් එක රවට්ටපු බුද්ධිමතෙක්ද? එහෙම නැත්නම් කීර්තිය පස්සේ ගිහින් තමන්ගේම ජීවිතය අනතුරේ දාගත්ත මොහොතේද? ඒ තීරණය ඔබේ අතේ. නමුත් ඊළඟ වතාවේ ඔබ ආයිෂෝ ස්පීඩ්ගේ වීඩියෝ එකක් බලලා hina වෙනකොට එක මොහොතක් මතක් කරන්න. ඒ hina වෙන මොහොත පිටිපස්සේ ඉන්නේ තමන්ගේ මధుර අතීතයේ පැනලා යන්න අන්තර්ජාලය කියන මායාව ඇතුළේ හිර වුණ සාමාන්‍ය තරුණයෙක් විතරයි කියන අඳුරු සත්‍ය. මේ වීඩියෝ එකෙන් අලුත් දෙයක් දැනගත්තා නම් අඳුරු සත්‍ය channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඔයාලට මේ ගැන හිතුණ දේ පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නත් එපා. යාළුවන්ට බලන්න වීඩියෝ එක share කරන්න. එහෙනම් තවත් මේ වගේ සුපිරි වීඩියෝ එකකින් හමු වෙමු. සුබ දවසක්.